ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දිග වනාන්තරවලට අභිමානයක් එක් කරන ජීවමාන කුරුණක්. මවුන්ටන් ඇෂ් විද්‍යාත්මකව ඉකොලිප්ටස් රිග්නන්ස් ලෙස හැඳින්වෙන මේ ගස් පෘථිවිය මත ඇති උසම මල් පිපෙන ශාක විශේෂය ලෙස වාර්තා තියලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ටැස්මේනියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තවල සිසිල් තෙතමනය සහිත නිම්නවල වැඩෙන මේ ගස් මීටර 100කට වඩා උසකට විහිදෙනවා. මෙය තට්ටු 30ක් පමණ හස සිමින ගොඩනැගිල්ලක උසට සමානයි. පෘථිවියේ උසම ගස් වර්ග අතරින් මූන් දෙවැනි වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන රෙඩ්වුඩ් ගස්වලට පමණයි. හැබැයි රෙඩ්වුඩ් කියන්නේ මල් නොපෙපෙන කේතුදර ශාක වර්ගයක් නිසා මල් පෙපෙන ශාක අතර ලොව අංක 1 උසම ශාකය වෙන්නේ මෙන්න මේ කියන මවුන්ටන් ඇෂ්. මේ යෝධ ගස්වල තියෙන තවත් විශේෂත්වයක් තමයි ඒවයි වර්ධන වේගය. වසර 300ක් හෝ 400ක් වැනි කාලයක් ඇතුළත මේ දැවැන්ත උස කරා ළඟා වෙන්න උන්ට හැකියාවක් තියෙනවා. මවුන්ටන් ඇෂ් වනාන්තර කබාන් ගබඩා ලෙස ඉතා වැදගත් වෙනවා. මොකද ලෝකේ ඕනෑම වනාන්තරයකට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් වායුගෝලයෙන් උරාගෙන ගබඩා කර තබා ගැනීමේ සුවිශේෂී හැකියාවක් මේ පද්ධතිය සතු වන නිසා. ඈත අතීතයේදී මීටර 130කට වඩා උස මවුන්ටන් ඇෂ් ගස් තිබුණ කියලා වාර්තා තිබුණත් වර්තමානයේ දැක ගන්න පුළුවන් උසම ගස තමයි ටස්මේනියාවේ පිහිටන මීටර 100ක් පමණ උසති සෙන්චුරියන් කියන ගස. මේ වනාන්තර පද්ධතිය ලොව වටිනාම ජෛව විවිධත්ව කලාපයක් වෙනවා වගේම දුර්ලභ පක්ෂීන් සහ සතුන් රැසකට රැකවරණය සපයනවා.